මේක නිකන් පප්පඩ මක්කුලට ටොපින්ස් ටිකක් දාලා වගේ. මේ ඉන්නේ මෙයා පාවි මේක. වැදුනානේ. Good morning කියලා ඔයගොල්ලෝ පිළිගන්නවා මේ අපේ Maldives series එකේ අපි මෙහි ඉන්න අන්තිම රෑ අපි වෙන තැනකට මාරු වෙනවා. ඕගොල්ලන්ව ඒ තැනට එක්කගෙන යන්නම්. එන්න අපෙත් එක්ක යන්න. යනවා. මට දුකයිලු. එයා දුකයි කියලා එයා කිව්වා. බලාගෙන තා පොඩ්ඩෙන් යා වැටෙනවා. කෙනා වැඩක් මම ඉතින් මෙහෙම ඉන්නවා. එයාගේ ෆෝන් එකත් මම ගත්තා. ඒකයි එයා ඔයගලන්ට කතා කරන්නේ. ඇත්ත. එයා මගේ ෆෝන් එක ගත්තා. එයා මගේ ෆෝන් එක ගත්තා. ඒක නිසා ඉතින් මම වීඩියෝ එකක් ගන්න හිතුවා මොනවා කරන්නද නේදානේ. අපි මේ ආපහු එයාපෝට් එකට යන්නේ. එයාපෝට් එකෙන් තමයි අපේ ඊළඟ පිකප් එක තියෙන්නේ. යා අපිත් එක්ක මේ ඉතින් මොකද මම දැක්කා ලොකු නැව් තියෙනවා. ඉතින් මම ඒ නැව් ඉතින් ඔයගොල්ලන්ටත් පෙන්වන්න කියලා හිතලා ගත්ත වීඩියෝ එකක් තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ. මේ තියෙන්නේ වෙලානා එයාපෝට් එක. කියන්නේ මාලි එයාපෝට් එක. අපි මෙතනට ආවේ අපේ ඊළඟ බෝට් එකට යන්න. එතකොට මෙතන තමයි අපේ අර ට්‍රාන්සිට් එක වගේ තිබ්බ මේවා එක තිබුණේ මෙන්න මෙතන තමයි. මෙතන අපිට ටික වෙලාවක් ඉන්න වුණා. අපි එයාපෝට් එකේ ඉන්නේ. අපි දැන් ටර්මිනල් 2 එකට යන්න ඕනේ. ටර්මිනල් 2 එකට ගිහිල්ලා ඒගොල්ලෝ මට ඩීටේල්ස් දුන්නා. කොතනද කන්ටැක්ට් කරන්න ඕනේ කියලා මට මතක නැහැ. ගිහින් බලමු. ඕකේ? Yeah. And then we eat. Then we eat. එයාට එයාගේ කොස්ත හම්බ වෙනවා. ඔයගොල්ලෝ මෙහි තමයි ගත්තා. දැන් අපිට පැයක් විතර වෙලාවක් අපිට පැයක් විතර වෙලාවක් තියෙනවා. යා. අපි උදේ කෑම ඕඩර් කරා. උදේ කෑමට අපි ගත්තේ පිට්සා. වෙන ඔප්ෂන් එකක් අපිට මේ වෙලාවේ හොඳ ඔප්ෂන් එකක් හොයාගන්න නැහැ. ඒකයි. ඒක නිසා අපි පිට්සා ගත්තේ. දැන් එයාලා හදනවා. අපි ගත්තේ මොනවද ගත්තේ? crispy thin medium මීට් මොකක් හරි එකක් ගත්තේ කොහොම හරි. බලමු ආවට පස්සේ රහයිද කියලා. ඕකේ. ඇත්තම කිව්වොත් මේ පිට්සා එක රහයි කියලා මට හිතෙන්නේ නැහැ. මට හිතෙන්නේ නැහැ. ඒක දැක්කම රහයි. අපි කාලේ බලමු. take කාලේ බලමු. තව ටික වෙලාවකින් බලමු රහයිද නැද්ද කියලා. දැක්කම පොඩි එකක් ගත්තේ මම පුච්ච ගත්තා. ඔයා පුච්ච ගත්තා. මේක නිකන් පප්පඩ මක්කුලට ටොපින්ස් ටිකක් දාලා වගේ.
ස්පයිස් එකේ 10 එනවා. එයාපෝට් එකෙත් ඒ ස්පයිස් එක දානවා කියලා කියන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ මට නම් කර්මයක් වගේ. අපි දැන් මෙතනටලා ඉඳගෙන ඉන්නවා. මෙතන අපිට කිව්වා විනාඩි 10ක් විතරයි අපේ මේවා ගෙන්න කියලා. ඒක නිසා අපි මෙතනට වෙලා ඉඳගෙන ඉන්නවා. මේ තියෙන්නේ මේ කවුන්ටර්ස් වල තමයි ඔය එක එක අයව බෝට් වල ස්පීඩ් බෝට් වල නැත්තම් සී ප්ලේන් වල අරගෙන යන ඔය හොටෙල්ස් තියෙන්නේ මේ එක එක තැන් වල එක එක හොටෙල්ස් වල නම් තමයි ලියලා තියෙන්නේ. එතකොට මේ කවුන්ටර්ස් වලට ගිහිල්ලා අර අපේ බුකින් එක පෙන්වම එයාලා අපිට යන්න ඕන සී බෝට් එකයි ඒ ඩීටේල්ස් අපිට කියනවා. එහෙම තමයි මේ කවුන්ටර්ස් හැදිලා තියෙන්නේ. ඔන්න දැන් ලෑස්ති වෙලා අපි යනවා. විනාඩි 10යි කියලා කීප පාරක්ම ගියා. විනාඩි 10ව කීප පාරක් ඉඳලා දැන් මේ අපි යන්නේ. මේකේ තමයි යන්න තියෙන්නේ. හරි. මේකේ තමයි යන්නේ. මේක එක අයට ඉතින් එක එක ඒවා තියෙනවා. ඔන්න ඔහොම තමයි ඉතින් අපි අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න ලෑස්ති වුණේ. Welcome to Sentara Ratfushi. For the check-in, we have to use the passport. So make sure you bring the passport with you, and the luggage we will send directly to the room. Okay? Okay. Done. හරි අපි අද අන්තිම දවස අපි මාල්ඩීව්ස් වල ඉන්න මේ දවසේ අපි ඉන්න තෝරගත්තේ සෙන්ටාරා රස්ෆුෂි කියලා කියන්නේ මේගොල්ලන්ගේ අයිලන්ඩ් එක. ඔයාලට පේනවා ඇති තව පොඩි මම වැටෙනවා මේ වතුර. අපි මේක තමයි ඉන්නේ. මම එක එදා මට දවස් ගන්නම කිව්වා අපිට වතුරේ පැය 24 නෙමෙයි ගොඩක් වෙලා ඉන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ අර කට්ටව්ව අපි යන්න ඕනේ නැහැ. එහෙමයි කියලා මේගොල්ලන් අපේ රූම්ස් ලෑස්ති කරන ගමන් තියෙන්නේ. මේක මට පේන විදිහට හරි ලස්සන අයිලන්ඩ් එකක්. අපි මේක එක්ස්ප්ලෝර් කරන්න යන්. හරි. අවුව කියලා බලන්න. හරි අවුව කියලා බලන්න අපි යන් එක්ස්ප්ලෝර් කරන්න යන්. අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක මේ grape juice. අවුලන්නේ. cheers කරේ. cheers. තාම අපි චෙකින් වෙන ගමන් තියෙන මේ ඩීටේල්ස් ෆිල් කරන ගමන් තියෙන්නේ. එයා ගියා පාස්පෝර්ට් එක ස්කෑන් කරන්න. ඊට පස්සේ ඇවිල්ලා අපේ ඩීටේල්ස් අපිට කියයි. මට දැන් මේක වටේ ඇත්තටම ඇවිදිනකන් ලොකු ඉවසිල්ලක් නැහැ. මොකද මේක මට නිකන් ලස්සන නිකන් පොඩි ෆොරස්ට් එකක වයිබ් එකක් දෙනවා. එහෙම ඔව් එහෙම එකක් දෙනවා. මට මේක එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. අපි යන්. මෙතන කට්ටිය ස්නෝක්ලින් කරනවා. අපි ඉල්ලගමු මේ සෙට් එකක් අපේ මේකට වෝටර් වීලා එකට. Okay.
the Oceans. Breakfast, lunch and dinner you can go here without any reservations. Followed by we have 3 a la carte restaurant which is chargeable. If you would like, you can make reservation from the application to go to the a la carte restaurants. Next we have the number 9, this is the Wave Spa. Next to that we have the number 10, this is the View Bar. Here we have evening snacks from 3:30 to 4:30, and 5 to 5:30 the fish show will be basically feeding the sharks and other fish that comes. You can join that as well. And we have the spa here, number 12. So from here you will get $50 credit each person from the massage from the a la carte menu one time. And number 11 here, this is the water sports. You can do the normal kayak and paddling. And one more thing, from the dive center you can also get the snorkeling equipment. You just need to go and do a swimming test. Previously there were some people doing here as well. And next to the reception here we have a shop which will be open from 9 until 6 o'clock every day except for Fridays. And next to that we have the fitness center. If you would like, you can go there. And the e-zone is followed by here. Here we have a pool, and by this side when you're going towards your room also there is another pool. All the pools are open from 6 until 6. Okay. So how about the beverages? So all the bars and in the restaurant, the Oceans, all the drinks is included for you except for fresh juices, coconut water and ice cream. Even the bars as well. This bar will be open from 10. ගණන් හන්දලා මයික් එක ගහලා තියෙන මාලේ. අග. මට දෙකේ ඕන. The dining center. This one. Yeah, this one. Okay. And Ocean restaurant, you are allocated restaurant for breakfast, lunch and dinner. Is this one? Yeah, this one. Okay. 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 So here we'll have evening snacks from 3:30 to 4:30. 5 to Okay. 5:30 here we'll be feeding the fish. Here. Yeah. Okay. 5:30. අපි ඉන්න රූම් එකට තමයි මේ අපිව අරගෙන යන්නේ. රූම් එකට කියලා කිව්වට අපි ඉන්නේ බෝට විලා එකක. ඒකට තමයි මේ අරගෙන යන්නේ. අපි ගියපු බිම්සාන් ටුවර්ස් එකෙන් අපේ රූම් එක ඒගොල්ලන් අප්ග්‍රේඩ් කරලා තිබුණා. ඕගොල්ලන්ට ඉස්සරහට පෙන්වන්න රූම් එක මොන වගේද කියලා ඕගොල්ලන් බලන්න. ඇත්තටම මේක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මේ වතුරේ පාට මේක ගන්න ඕන අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් එකක්. දෙපැත්තට මාරු කර ගන්නවා වීඩියෝ. හා 367 පහුණානේ. අනේ this way. Okay. Tapping it. Can you? So this card here, this one will only work for the electricity. This is not for the door. Okay. Yeah. These two cards are for the door. And here is the mini bar. Okay. This will be refilled once daily. Everything is included here, and the snacks this one, and coffee, this water, everything you can request from the request amenity section from the application. And dial 0 from here. Okay. Here we have the fan switch, and this is the master switch. If you press this one, all the lights will be turned off. Okay. Okay.
open this door, you just need to press it like this and pull it. Okay. And you can go down from here from the stairs. Yeah. In the room we have life jackets and you can use the hammock as well. Be careful when you go down the stairs, it is slippery because of the water. Okay. Like this much. Okay. So to use this jacuzzi, you need to fill it until half with the ඇත්තම කිව්වොත් දැන් නම් මේ වතුර දැක්කම නම් මට අර නිකන් අවුවයි කියලා හිතෙන්නේ නැහැ. පනින්නමයි හිතෙන්නේ. එයා කිව්වා මේක ටිකක් ගැඹුරුයි කියලා. පොඩ පරිස්සමෙන් මේවා කරන්න කියලා කිව්වා. කොහොමද කියලා ලයිෆ් ජැකට්ස් දීලා තියෙනවා. අපි ඒවත් පාවිච්චි කරගෙන අපිට ඒගොල්ලන්ගෙන් ස්නෝක්ලින් කරන්න වගේ තියෙන අර අපේ මොනවා ගෝගල්ස් ඒ වගේ අයිටම්ස් ගන්නත් පුළුවන්. ඉතින් අපේ මෝල්ඩිව්ස් වල අන්තිම දවස අපි ඉන්නේ මෙහෙ. පේනවද? ඔව් මේ යන්නේ. අනික අතරක් ගන්න. එන්න අපි යමු නාන්න. මම ඔයාලවත් අරගෙන යන්නම් ෆෝන් එක අතන අඩිය තියන්නයි යන්නේ. ඇත්තටම අර මේ ගෝගල්ස් ඒවා මේවා මගේ ළඟ මේ වෙලාවේ නැහැ. මොකද මේගොල්ලෝ අපිට early check-in එකක් දුන්නේ. එන්න යන්න. අයියෝ සීතලයි නෑනේ. ඕකනේ ප්‍රශ්නේ මේ වතුරත් එක්ක තියෙනවට. මේ ඉන්නේ මෙයා පාවි මේක ඇත්තටම ටිකක් ගැඹුරුයි මෙතන අපි හිතුවට වඩා මෙතන මාළුත් ඉන්නවා මම මේ එයාව ඕගලන්ට වීඩියෝ එකක් අරගෙන දෙන්නේ මම බහින්න කලින් මෙතන පඩි එහෙම ටිකක් ලිස්සනවා හරිද අපි දෙන්න ජකුසි එකට ආවා මෙතන මේක උතුරන්න යන්නේ මේක උතුරන්න යන්නේ මේක උතුරනවා දෙන්න නාලා දැන් උඩට ආවා මොකද මේක අපේ ලන්ච් ටයිම් එක අපි දෙන්න යනවා කන්න ඊට පස්සේ අපේ ප්ලෑන් එකකින් ආපහු ඇවිල්ලා වතුරට බහින්න තමයි අපි යන් ඉතින් එන්න මාත් එක්ක යන් එයාත් ඇඳගෙන ඉන්නේ අපිට එක තෑග්ගක් ආවා මේ තෑග්ගක් නෙමෙයි මේ ආවා non alcoholic drink එකකුයි කේක් එකකුයි ආවා මම මේක අපි පස්සේ කඩමු දැන් නම් පොඩ බඩගින එක අපි කන්න යනවා යාපෙට කන්න ඉන්න කන්න අපි දැන් මේ කන්නයි යන්න හදන්නේ කට්ටව්වයි අර බයිසිකලයක් යන පොඩ පරිස්සමෙන් මම පැතරේ මේ අපි කන්නයි යන්න හදන්නේ ඊට පස්සේ අර ස්නෝක්ලින් කරන ඉක්විප්මන්ට්ස් ටික ඉල්ලගෙන එනවා කාලේ යනකොට අපි දෙන්නට මේකේ ලස්සන මාළු වගේක් දැක්කයි මාළු ටික බලන්න ලොකු මොනාවක් තියෙනවා ඒක නිසා මේ ඇත්තටම මෙතන වතුර හරිම ලස්සනයි වතුරෙන් එළියට එන්න හිතෙන්නේ නැහැ නේ අයි බහිනවා දැන් ඉක්මනට ඇවිල්ලා ඔව් කාලා ඇවිල්ලා මේකයි වැඩේ තියෙන්නේ දැන් මට ලොකු ප්‍රශ්න තියෙනවා මේක all inclusive package එකක් එතකොට අපිට drinks ඔක්කොම අතයෝ Red Bull include නෑ ළමයි කමන්නේ මගේ ළඟ Red Bull එකක් තියෙනවා වෙලාවට මම නෑ කිව්ව අරගෙන එන්න ඕකේ අපි දෙන්නට පළවෙනියට හම්බෙච්ච බාර් එකෙන්ම අපි දෙන්න හිතුවා ඩ්‍රින්ක්ස් එකක් අරගෙන එහෙමම ඇවිදගෙන යනවා කියලා. මොකද අපි හිටපු විලා එකේ ඉඳලා අපිට කන්න යන තිරදරට පොඩ්ඩක් විතර ඇවිදගෙන යන්න තියෙනවා. ඉතින් මහන්සිය නිවා ගන්න අපි දෙන්න ඩ්‍රින්ක්ස් ගත්තා. අපි ඩ්‍රින්ක්ස් ගත්තා එනකන් ආවෙන් හොඳලා තියෙන්නේ. මේ ඒරියා එකත් ලස්සනයි. බයි අවුවයි. අවුව ඉතින් ඕන දැනක තියෙනවා. Finally. Wait.
මං ඉතින් මුලින්ම කරේ ගිහිල්ලා වටේම තියෙන කැම ටික බැලුවා මම මොනවාද මෙතනින් කන්නේ මොනවාද කන්නේ නැත්තේ කියලා ඩිසයිඩ් කරන්න. ඊට පස්සේ ඒවා ඔක්කොම අරගෙන තමයි ඉතින් ප්ලෑන් කරේ. මම රයිස් වලින් ස්ටාර්ට් කරනවා. අවුල නැහැ garlic rice right. කවුරු එක්කෙනෙක් අපේ දිහා බලන දැක්කොත් කතා කරන්න යාට. මේ මෙතන එක්ක නෑ පානේ. ඔව්. මෙතන ඉන්න එක. රිසෙප්ෂන් එකේ ඉන්න එක. ගහයිනේ. අර එනවා දැක්කොත් කතා කරනවා. Excuse me. Hi. Okay. Two pola කියලා මං කිව්වා ඒ දෙක ගේනවත් දැන්. වැරදිලා කිව්වේ. Can we get one lime and blueberry and Shirley Temple. Are you? වැඩේ වැදුනානේ. වැඩේ වැදුනානේ. දැන් තමයි තේරෙන්නේ මං කෑම කනවා කියලා. ගහයිනේ අතරම. ඔව් ඇත්තටම රහයි. මම fish and chips කන්න. So good. try කරන්න යන්නේ dessert. මේ මුලින්ම try කරන්න යන්නේ cheese cake එකක්. හරිද? cheese cake එකේ අර raspberry තියෙනවා. මම කැමති නෑ. ඒනවා cheese cake එක නම් රහයි. මේක නම් කන්න පුළුවන්. ඒ cheese cake එක මාර රහයි. මේක රහ. cheese cake එක රහයි. මේ coffee mousse එක. මේක yogurt mousse. ඒ පාබා. cheese cake. coconut pudding එක. මේ caramel mousse එක. ඒක මට නෙමෙයි. ඔයාලට නෙමෙයි. try this. මට අරගෙන caramel. ඔකෙම දෙයකට. දන්නේ. මම ගත්තා. මේ coffee mousse එක. මට නෙමෙයි. coffee mousse එක හොඳයි. එනවාට ඒක මට නෙමෙයි. yogurt mousse එකට ගහන්න බෑ. exactly. මම මේ කිසිම දෙයක් නෙමෙයි මට ඕන cheese cake. මම ගිහලා තව cheese cake අරන් යනවා. අපි දැන් කාලා ආපහු ඉතින් යනවා ඇවිදගෙන
මෙහේ අපිට අර ස්නෝක්ලින් සෙට් එක ගන්න පොඩි ටෙස්ට් එකක් තියෙනවා කිව්වා කරන්න. ඒක ස්ටාර්ට් කරන්නේ 3ටලු. ඉතින් තාම වෙලාව 1යි. ඉතින් තව පැය දෙකක් තියෙනවා. එතන අපි ඉතින් මේ වතුර නිකන් බහැලා ජකුසි එකේ ඉඳලා අපේ වෙලාව ගත කරන්න තමයි යන්නේ. මන්නා කාලා බඩත් අඩි බඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක න හරිම අමාරුයි. මේ වතුර හරිම ලස්සනයි ළමයි. ඇත්තටම ලස්සනයි. ඔයාලට පේනවද දන්නේ නැහැ මේ මෙතන මේ මම මේ වීඩියෝ අරගන්නේ මාළු. ඔය එහෙට මෙහෙට යනවා පේන්නේ මාළු. මෙතන වතුර හොඳ ක්‍රිස්ටල් ක්ලියර් එකට තියෙන නිසා මාළු එහෙම හරියට මේ එළිය ඉඳලා බලන්නත් පුළුවන්කම තිබෙනවා. අපි සන්සෙට් එක බලන්න තමයි දැන් නම් යන්න හදන්නේ. මෙතන අපි ජකුසි එක ලෑස්ටි කරගත්තා අපිට ඕන විදිහට වෙන ගොඩක් පුරවගෙන. රෝස් මල් ටිකක් තමයි අත්‍තරම නැත්තේ. එන්න අපිත් එක්ක සන්සෙට් එක බලන්න. අපි සන්සෙට් එක බලමු. Cheers. ඔතනින් පල්ලෙහා සමහරවිට අපිට ඉර පේන එකක් නෑ. මොකද එතන ලොකු වලාකුළක් තියෙනවා. එතකොට අපිට ඉරට ටටා බයි කියන්න සිද්ධ වෙනවා. නේ ඌරගේ මන්නන්නේ මේ ළමයි. මගේ නියපොත ෂාප් නෑ. බඩ කැම්ප. අන්න සන්සෙට් එක. පල්ලෙහාට යන්න. අපි ඉරට ටටා බයි කියන්න යන්නේ මොකද හේතුව? ඉතින් මෙතනටලා ඉන්නවා ටිකක්. ඉර බහලා ගියාද ඉතින් ඉර එළිය තියෙනවනේ. ආපහු නායි. මොකද? Nice try ane nice try. කියන්නේ අපව නාන්න. අහු වුණත් ලා කියන්නේ. අපි අපව නාන්න. අතර මේ මෙන්න මේ ගමන අපේ ප්ලෑන් එකේ තිබුණ එකක් නෙමෙයි. මේක අපිට අපි මෙහෙට ඇවිල්ලා ඇඩ් කරගත්ත එකක්. අපි කොහොමද අපේ ෆ්ලයිට් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා අපිට වැඩිපුර දවසක් මෙහෙ ඉන්න සිද්ධ වුණා. නැත්තම් අපි අද උදේ යන්න තිබ්බ එක අපි හෙට උදේට යන්නේ. එතකොට මේක අපේ ප්ලෑන් එකේ තිබ්බ එකක් නෙමෙයි. ඒ වුණාට අපි දෙන්නම සතුටුයි මේක මෙහෙම වුණේ එකටනේ. ගොඩක් සතුටුයි. ඉතා සතුටුයි. අපි වසන තෝරන්නට වෙනවා ඇති. සවනාත්මක හැරයන අදුරේ විත් අපි දැන් ඩිනර් එක ගන්න තමයි යන්නේ. එන්න අපිත් එක්ක ඩිනර් එක ගන්න යන්න ටිකක් දුර ඇවිදන් යන්න තියෙනවා. අපි යමු ඇවිදගෙන. යා. මෙතන මේ ලාවට අඳුර වැටිගෙන එනකොට මාර ලස්සනක් තියෙන. දැන් බලද්දි ආපහු යන්න හිතනවා වගේ හිතෙනවා. ඔයාලට යන්න හිතනවද? ආපහු යන්න හිතනවා වගේ හිතෙනවා. ඇත්තටම මෙතන පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ටික ඇවිදගෙන කතාවක් දාගෙන ෂේප් එකේ ඇවිදගෙන ගියා. මොකද අපේ විලා එකේ ඉඳලා අර කිව්වත් වගේ කලින් කිව්වා වගේ කන තැනට යන්න විනාඩි 5ක් 10ක් විතර අපි දෙන්නට ඇවිදගෙන යන්න වෙනවා. ඉතින් ඒ වෙලාවේ පොඩි වැස්සකුත් වැටුණා. ඉතින් ඒ වැස්සත් එක්ක අපි දෙන්න හිමීට කතාවක් දාගෙන කයියක් දාගෙන ඇවිදගෙන ගියේ. මෙන්න මේ හරියට විතර එන්න විනාඩි 5ක් විතර යනවා කොහොමත් ඇවිදගෙන. මේ අර ඉස්සෙල්ලා අපි දෙන්න පළවෙනි ඩ්‍රින්ක්ස් ගත්ත බාර් එක මෙතන තිබුණේ. ඩ්‍රින්ක්ස් ගත්තා කියන එක මම හිතන්නේ අපි බොනවා කියලා ඒ අර නන් ඇල්කොහොලික් ඩ්‍රින්ක් එකක් අපි දෙන්න ගත්තේ. මේක අපේ අන්තිම vlog එක මොල්ඩිව්ස් වල. ඉතින් ඒක නිසා ඔයගලන්ට තේරෙන්නේ නැති අනිත් හැම vlog එකකටම වඩා මේක චුට්ටක් මේ එකකට වඩා පොඩ්ඩක් ගොඩක් දිග vlog එකක් වෙලා තියෙනවා. මොකද මේක මම වීඩියෝ වැඩිපුර අරගෙන තියෙනවා මොකක් හරි හේතුවකට. ඉතින් ඒක නිසා ඔය වීඩියෝ එක එඩිට් කරේ මම. ඉතින් මම මෙයා වගේ ඔක්කොම කපලා කෙටුවේ නෑ ඔක්කොම තිබ්බා. අන්න හරි ඒක තමයි.
ඔන්න ඉතින් ඇතුළට ආවට පස්සේ මං ඉතින් සුපුරුදු පරිදි වටයක් ගැහුවා මොනවද තියෙන්නේ කෑම කියලා බලන්න. මගේ සාමාන්‍යයෙන් පුරුද්දක් තියෙනවා මොනවද තියෙන්නේ කියලා බලලි ඉවර වෙලා කන්නේ මොනවද කියලා ඔළුවෙන් හදාගෙන ඉවර වෙලා තමයි ආපහු කන්න යන්නේ. ඉතින් මම වටේට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා චෙක් කරලා ඊට පස්සේ තමයි කන්න ගත්තේ. පස්සේ තමයි දැනගන්න ලැබුණේ මේ දාත් තිබුණ ඩිනර් එක ඇරබික් තීම් එකට මේ ඒගොල්ලන් ලෑස්ති කරලා තිබ්බ ඩිනර් එකක් කියලා. ඉතින් පස්සේ මම ඒක කියනවලු අන්න එයා කිව්වා ඉතින් ඒක. තමයි මගේ ඇඳුම්. ඔයා ලස්සනයි තමයි. ලස්සනයි තමයි මගේ ඇඳුම්. අපි කන්නයි යන්නේ. තාම බජ්ජාතිය කිසිම දෙයක් කියලා එකක් ගත්තේ නෑ මං. සීස සලාඩ් එකක් තියෙනවා. පොඩ්ඩක් හෙල්දි වෙන්න කියලා බැලුවා. මම ඒකට චීස් දාන්න ආවත් උඩ හෙල්දි නෑ. No, just a minute. Not my cup of tea. You go. අය රහන ඇඟිලා අයින් කරා. මගේ නම් කප් එක ටී තමයි. මොකක් හරි හේතුවකට මට ඉතින් ඇරබියන් කෑම පොඩ්ඩක් අල්ලන්නේ නැහැ මන් දන්නේ නැහැ. ඉතින් මේ මම මෙතන try කරපු ගොඩක් ඒවා මට එහෙම ලොකුවට කැමැත්තක් ඇති වුණේ නැහැ. ශවර්ම තිබුණා. වැවුරුණා මේ මම විශ්වාස කරා. මම හිතුවේ මේ උඩ තියෙන චීස් කියලා. මයොනීස්. එහෙනම් මං කන්න යන්නේ බයි. අතම ගියොත් දැන් තමයි මීට උනේ. අද මේගොල්ලන්ගේ තීම් එක ඇරබියන් තීම් එකක් තියෙන්නේ. ඒක නිසා ඩිනර් එක ඇරබියන් කෑම තමයි තියෙන්නේ. කාලා බලමු මොනවද මේ කියලා එක එක නම් જાති තිබුණා බලමු. ඇරබියන් නොමාලි කියලා කියන්නේ බ්‍රෙඩ් පුඩින් මං හිතන්නේ. පිස්තාෂියෝ දාලා. ඒ මේවත් දාලා. මිල්ක් මේත් අර සුදු එක. ඔක මොකද? Nice. How done? Too sweet. ඔයා වගේ. එයා වගේ too sweet. අපේ එක්කෙනාගේ වගේ දේවල් මම නොකයින්නේ නැහැ. අද මේකේ පිස්තාෂියෝ පිරෙන්න දාලා තියෙනවා. ස්ට්‍රෝබෙරි එක ගත්තා. मैं स्ट्रॉबेरी मूस යෝගට්. मूस කියලා තුන. ඒක යෝගට් වහනේ. හරි. මම ඔයාලට දැන් ගියාම ඩාට ඇප් එක ක්ලික් කරන්නේ තහනම්. හරි. අය නොටිෆිකේෂන් එනවා 100ක්. ගුණ නොටිෆිකේෂන් ගොඩක් එන්නේ. නොටිෆිකේෂන් ඔෆ් කරන්න බෑ. හරි. මේක මට වඩා ඔය ෆෝන් එක වානේ පාවිච්චි කරන. එතකොට ඔයාම එපා වෙලා ඔක වහලා දානවා, ඩිලීට් කරනවා. තේරෙනවද? එග්ලස් කේක්, බිත්තර නැති කේක්. අපි බිත්තර නැති කේක් හදන්නේ නේද? අපි හදන්නේ කේක්ද? නෑ අපි හදන්නේ බ්‍රවුනි. I mean, okay. මට මේට වඩා හදන්න පුළුවන්. ඩක්. කාලා දැන් ඇවිදගෙන යනවා රූම් එකට ගිහිල්ලා අපේ ලගේජස් ආපහු පැක් කරන්න තියෙනවා. මොකද හෙට යනවා. අපි හෙට උදේම ෆ්ලයිට් එකේ ගාලා ලංකාවට යනවා. ඕකේ? මේ මල් පාර දිගේ එන්න සමදරා. මේ සින්දක් තියෙනවා. ඔව් එම්චින. සමදරාය නම් එන්න. සමදරා එන්න එහෙමයි. මේක ඉතින් හොඳ මේවා එක ළමයි හේතුව ඇත්තම කිව්වොත් මේ කාලා ලොකු දුරක් ඇවිදින්න තියෙනවා අපිට. මං කැමති නෑ. මං කාපු ගමන් පොඩ්ඩක් ඉඳ ගන්න කැමති. මම කාව ගමන් මං කාපු ගමන් ඉඳගෙන පොඩ්ඩක්
හොඳින් ඉන්නේ. මේ ලයිට් එකට කොහොමද දන්නේ නැහැ නේ එළිය ගහලා තියෙන පොඩක් බලන්න. ඇතුලේ අයිගෙන දෙන්න. ඔව් බොරු මේක කියන්නේ ඇත්ත ගලන් නෙමෙයි. ඇත්ත ගලන් නෙමෙයි වෙන්නේ ඉතින් නේද? අපිව රවට්ටන්න බොරු ගල් හදලා මෙතන. ඕ මම බැලුවා කොහමද? නෑ හරි පිදුරු වලින් හදලා තියෙන්නේ. මං එච්චර මොඩ නෑ. පිදුරු වලින් හදලා තියෙන්නේ. ඔව් අර පිදුරු වගේ කොළ තියෙන්නේ. ඇත්තද? අනේ වලින් හදලා තියෙන්නේ. හොඳට ලං වෙලා බැලුවොත් පේනවා. ඊළඟ එක නැද්ද කොහෙද? හරි. අර බලන්න අර නිකන් ඉස්සර පරණ කාලේ කොළ කියලා කියන්නේ. පොල් ගස් වල කොහොමද? බලන්න හොඳට. ලං වෙලා බලන්න. පේනවනේ. අර මාකරි පිදුරු ඒ කියන්නේ අර වතුරට දිය වෙන එහෙම නැති. ප්ලාස්ටික්ද? මාටි දෙන්නේ. දන්නේ නැහැ මම නිකන් හිතන්නේ අර කොළ જાති. කඩ වගේ නැති කියලා. මොනවා කමන්නේ. අපි දැන් ඇවිදගෙන යනවා. good morning කියලා පිළිගන්නවා ඔයගොල්ලන්ව. ඔන්න අපේ බඩු පැක් කරලා තියෙන්නේ. අපි යන්නයි ලෑස්ති වෙන්නේ. යන්න ලෑස්ති නැහැ කියලා කියන්නේ තව ටිකකින් අපි චෙක් අවුට් වෙනවා. ඊට පස්සේ අපිට යන්නයි තියෙන්නේ අපි. ගෙදර බල අපිටත් වෙනවා. මේ කියන්නේ මගේ අවුට්ෆිට් එකෙන් වාගේ අවුට්ෆිට් එකක් වෙන්න. අපි දෙන්නද එක වගේ අඳන්නේ. අපි යමු. එළිය වැටිගෙන ඉන්නේ. එළිය අපි යන පැත්තෙන් තමයි හරිනම් වැටෙන්න ඕනේ. අපි යන්කෝ බලන්න. තඩි මාළු නම් ඇති මෙතන ඕන තරම්. එන මේ අපි දැන් යන ගමන් ඉන්නේ. මේ මෙහෙට එළිය වැටිගෙන එනවා. මෙහෙට එළිය වැටිගෙන එනවා. කට්ටකලුවේ මම පෙනෙන්නේ නැහැ. පේනවා. අපි එන එච්චරම තාම කල් වෙලා නැහැ. පේන්නේ දෙන්න තරම්. කොහොමද? යා. වතුර ගොඩාක් අඩු වෙලා. පඩි බර ගානක් අඩු වෙලා තියෙනවා වතුර. අපෝක මම හිතන්නේ හවස් වෙද්දි වැඩි වෙනවා ඇති. අඩු වෙන අනිත් පැත්තේ වෙන හිතාගෙන වැට වැඩි වෙනවා කියන්නේ. ඔව් හවසට වැඩි වෙනවා. ඇවිදන් යනවා. දැන් අපි මේ හරියෙන් යන්නේ. එළියත් ඇටිගෙන එනවා. යන් අපි නේද? අපිට තව විනාඩි 20ක් වගේ කාලයක් තියෙනවා. ඊට පස්සේ තමයි අපේ බෝට් එක යන්නේ. මම හිතාගෙන ඉන්නේ අපේ එක්කෙනාට දඩයක් දාන්න එයාපෝට් එකට ගිහිල්ලා එයා මට චොක්ලට් අරන් දෙනවා කියලා කිව්වා. ඉතින් දැන් මේ ගමනේ ඊළඟ අන්තිම මොකක්ද කියන්නේ එක්සයිට් වෙනවාට කියන්නේ මොකද්ද? ඉවසිල්ලක් නැති ගමන එක තමයි අපේ එක්කෙනාට දඩයක් දාන්න යන එක. අපි දඩයක් දාන්න යන්නේ මේ එන්න මාත් එක්ක එයාපෝට් එකට ගිහලා අපි එක්කෙනාට දඩයක් දාන්න. තාම ස්පීඩ් බෝට් එක තියෙනවා මෙතන. මම හිතන්නේ අපි විතරක් නෙමෙයි මේ වෙලාවේ චෙක් අවුට් වෙන්නේ. අපි විතරක් නෙමෙයි තව කට්ටිය ඉන්නවා චෙක් අවුට් වෙන. එතකොට ඒ කට්ටියත් එනකන් තාම රෙඩි නැහැ. අපේ බෑග් ලගේජ් තාම ආවේ නැහැ. ලගේජ් උත් ආවම අපි මොල්ඩිස් වලට ඩබයි කියලා යනවා. ගොඩක් අය අපෙන් අහලා තිබුණා මේ ට්‍රිප් එකේ ටෝටල් කොස්ට් එක කොහොමද කියලා. ඒක අපි තාම දන්නේ නැහැ. අපි තාම කැල්කියුලේට් ඒ කියන්නේ අපේ පැකේජ් එකට වඩා අපිට දවසක් ඇඩ් වුණා සහ මේ අපි තිබුණ ප්ලේස් එක මාරු කරා. එතකොට ඒකේ ගණන් පොඩක් වෙනස් වුණා. අපි අරගෙන අපි ප්ලෑන් කරපු බජට් එකට එහා ගියා.
ඒක වුණාට ටෝටල් කොස්ට් එක අපි ඔයගොල්ලන්ට වෙන දවසක අරගෙන එන්න. ඔව් මෙයාත් තාම දන්නේ නැහැ ටෝටල් කොස්ට් එක කීයද කියලා. එයා තාම හරියට දන්නේ නැහැ. එයා දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ. අපි දෙන්නම දන්නේ නැහැ. මේ අපි ටෝටල් කොස්ට් එක ඒකත් ගියා අපි එක එක බඩුත් ගත්තානේ. ඔව් අපි ඒවටත් ගියා. උයි මේකටත් ගියා අපි දවස එක්ස්ටෙන්ඩ් උත් කරා. ඔව් දවසක් අපිට එක්ස්ටෙන්ඩ් කරන්න සිද්ධ වුණා අපේ ෆ්ලයිට් ඉෂුව එකක් නිසා. සිද්ධ වුණේ නැහැ. මම ඒක සිද්ධ වෙනවා වගේ මෙයාට දැන් මෙයාගේ ඔළුවට දැම්මා. ඔයා නෙමෙයි ෆ්ලයිට් එක මේ කලින් යවුවේ. ඒක නැතිනම් අපිට ඊයේ යන්න තිබ්බා. ඒ ෆ්ලයිට් එකේ මම තමයි මෙයාගේ ඔළුවට දැම්මා ගොඩාක් මිස් වෙනවා ගොඩක් දේවල් මිස් වෙනවා. ඒ නිසා ඊට පස්සේ දවස් එමු කියලා. එතන අපි අද ඉන්න හිටියේ මාලි සිටි එකේ. මාලේ සිටි එකේ අපි එන්නේ හිටියේ. අපි ඒක තමයි වෙනස් කරගත්තේ. මාලේ සිටි එක මාරු කරලා අපි වෝටර් විලා එකකට මාරු වුණා. ඒ කියන්නේ එතකොට අපි අර අපේ මේක ප්ලෑන් කරපු අයට ගොඩක් ටිකක් කරදර කරලා තමයි මේ නෑ ඒගොල්ලෝ ඒක කරදරයක්. ඒගොල්ලෝ යාළුවට කරදර නෙමෙයි සාමාන්‍ය නෝමලි එක කරදරයක් තමයි. එහෙම කරලා තමයි. එහෙම නෑ හරි හොඳයිනේ. ඒගොල්ලෝ හොඳයි. මං කියන්නේ අපි කරදර කරා ඒගොල්ලන්ට. එහෙම තමයි මේ වැඩේ සිද්ධ වුණේ. ගෙදර ගිහිල්ලා ගණන් හිලා ඔක්කොම බලලා ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්න. අප්ඩේට් එකක් දෙන්න. ඕකේ. බයි. ලෑස්ති කියලා කිව්වා. අපි දැන් යන්නේ. අපි අපි විතරක් නෙමෙයි අර ඉස්සරහා යන කපල් එකත් ඒගොල්ලන්ගේ ෆ්ලයිට් එක අල්ලන්න තමයි යන්න ලෑස්තිලා තිබුණේ. ඉතින් අපේ මෙතන ඒ ස්ටේ එක ඉවර වුණා. මේ ඉතින් අපි ඒ අයිලන්ඩ් එකට බයි කියලා ස්පීඩ් බෝට් එකේ යන්න ගත්තා. දැන් ඔයාලට පුළුවන් මම මාල්ඩිව්ස් වල දාපු පළවෙනි vlog එකේයි මේ අන්තිම vlog එකේයි අපි දෙන්නගේ පාට කම්පෙයාර් කරලා බලන්න අපි දෙන්න කොච්චර කළු වෙලා හිටියද කියලා. කොච්චර කළු වෙලාද කියලා. තාමත් කළු වෙලා අපේ එක්කෙනාගේ නම් දැන් සතියක් හරියට ගිහිල්ලා එයාගෙන හමත් යනවා. මගේ හැම යන්නේ නැහැ. අපිට එයාපෝර්ට් එකේ ඉඳලා රිසෝට් එකට යන්න විනාඩි 25ක් ගියාට අපිට විනාඩි 15ටත් වඩා අඩු කාලයක් තමයි රිසෝට් එකේ ඉඳලා ආපහු එයාපෝර්ට් එකට යන්න ගියේ. මන් දන්නේ නැහැ කොහොමද එහෙම වුනේ කියලා. මම හිතන්නේ කට්ටිය අඩු නිසා ඒගොල්ලන් වේගෙන් බෝට් එක අරගෙන එන්නේ නැති කියලා මම හිතනවා. මේ කොහොම හරි විනාඩි 10කට 15ක් ඇතුළත අපි රිසෝට් එකේ ඉඳලා එයාපෝර්ට් එකට ආවා. අපි එයාපෝර්ට් එකේ ඉන්නේ. යා. ඉතින් මේ කට්ටිය අපිව ගානට අවශ්‍ය තැනට ගිහිල්ලා හරියට ඩ්‍රොප් කරා. අපිට අපිව හරියටම කවුන්ට් එක ළඟට වගේම වෙනකන් ගිහිල්ලා ඊට පස්සේ එතනින් තමයි අපිට යන්න තිබුණේ. අපි චෙකින් පුදුම වෙලාවක් ගියේ දෙන්නේ. දැන් චොක්ලට් ගන්නත් තියෙනවා. 10 ඔයාලා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න ළමයි මේ තිබුණු ඩියුටි ෆ්‍රී මේවා එක ඇතුලේ අපිට අවශ්‍ය චොක්ලට් කොහෙවත් තිබුණේ නැහැ. මේගොල්ලන්ගේ චොක්ලට් හරිම අඩුවෙන් තිබුණේ. මම දන්නේ ඇයි කියලා. සමහරවිට මේක වෙන සයිඩ් එකක් තියෙනවද දන්නේ නැහැ එහෙම. ඒ වුණාට අපි මේ මට නම් මෙතන චොක්ලට් හම්බුනේ නැහැ.
අපි හිතාගත්තා ඉතින් ඊට පස්සේ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නවා කියලා. ඊට පස්සේ අපි දෙන්න මෙතන මේ වටේ පිටේ පොඩ්ඩක් ඇවිදලා බලලා අපිට පොඩි බඩගින්නකුත් තිබුණා. ඉතින් කන්න තමයි ලෑස්ති උනේ. මේක හැබැයි වැඩේ කියන්නේ අපිට මේ එයාපෝට් එක ඇතුලේ හම්බුනේ KFC එකක් විතරයි නේද? KFC එකකුයි තව එක ෂොප් එකකුයි විතරයි. මම හිතුවේ ඇතුලේ ඇති අපිට කන්න තැන් කියලා. ඒ වුණාට හම්බුනේ KFC එකයි තව එකකුයි විතරයි. ඉතින් ආව දවසෙත් කෑවි KFC, යන දවසෙත් කන්නේ KFC කියලා හිතලා අපි දෙන්න ඉතින් එතනින් කාලා සේෆ් එකේ ෆ්ලයිට් එක එනකන් ඉන්න තමයි හිතාගෙන හිටියේ. එනවා අපේ කෙනා නෑනේ මට එපා. I don't want Toblerone. මට Toblerone නම් එපා. එපා. No. එන අයියා. ඔය දන්නවා මම මොනවද කන්න කියලා. හරි වාගේ අපි ආවේ ඉදිත් කෑවේ KFC, අදිත් කන්නේ KFC. මේ එයාපෝට් එකේ වෙන කෑම අපිට හොයාගන්න හම්බුන්නේ නැහැ. ඔව් මේ KFC විතරයි තිබ්බේ නිසා අපි දැන් කන්නයි හදන්නේ. අපි ගත්තා ඇමරිකන් සිංගර් බර්ගර් එකයි චිකන් රැප් එකයි දෙකම මියෝ. අපි try කරලා බලමු. ඉතින් ඔන්න ඔහොම තමයි අපි දෙන්නගේ මාල්ඩිව්ස් ට්‍රිප් එක ඉවර වුණේ. ඊළඟ තව vlog එකක් අරගෙන එන්නම්. එතකන් සතුටින් සමගියෙන් සහයෝගයෙන් ඉන්න. මතක තියාගන්න ඕගොල්ලෝ මට ආදරේ වුණත් ඔයාලා මට ආදරේ නැති වුණත් මම කියන මනුස්සය ඕගොල්ලන්ට ගොඩක් ආදරේ. ඒක මතක තියාගන්න. මේ vlog එක බලලා කලින් vlog බලපු නැති අය අනිවාර්යෙන් කලින් vlog එකත් බලන්න. එහෙනම් අපි ගියා බයි.